කොහොමද ඔයාලට අද රසම රස කෑමක් තමයි හදන්න යන්නේ. අද නාරං කැවුම් තමයි හදන්නේ. මොනවද ඕන වෙන්නේ කියලා ටිකක් බලමු. අපි මුලින්ම සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මේ විදිහට සීනි ටිකෙන් ටිකක් එකතු කරගන්න ඕනේ මුලින්ම. අපි මේකට වතුර කෝප්ප භාගයක් විතර එකතු කරනවා. මේක මේ පාට වෙනකන් කැරමල් වෙන්න ඕනි. දැන් ඊටු සීනි ටික එකතු කරන්නේ. ලුණු රස අනුව දාගමු. එන සල්කුරු ටිකක් මේකට අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. අපි දැන් ගාගත්තු පොල් ටික තමයි මේ එකතු කරන්නේ. දැන් මේක හොඳින් මැලවෙන්න ඕනි. අපි විනාඩි 5ක් 6ක් මේක හොඳින් පිස ගන්න ඕනි. අපි දැන් හදාගෙන ඉවරයි. දැන් මේක ටිකක් නිවෙන්න තියන්න ඕනි. මේක ටිකක් තියලා අපි බැටර් එක හදාගමු. පාන් පිටි කෝප්පයක් ඕනි. මේකට මම හාල් පිටි ටිකකුත් එකතු කරනවා. මේක ක්‍රිස්පි ගතියක් එනවා. එතකොට කහ කුට්ටු ටිකකුත් දාගමු. ලුණු චුට්ටකුත් එකතු කරමුකෝ. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. වතුර ටික ටික දාගන්න ගමන් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් අපි බැටර් එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක රවුම් කරගමු. මේ විදිහට පොඩි පොඩි රවුම් හදා ගන්න ඕනේ. අපි දැන් ආරන් බෝල් ටික හදාගෙන ඉවරයි. අපි දැන් බෙදගමු මේක. තෙල් ටික එකතු කරලා ඒක හොඳින් රත් වෙන්න ඕනේ. රත් වුණාට පස්සේ අපි මේක බැටර් එකේ තවරලා හොඳින් බෙද ගන්න ඕනි. මේක ගොඩක් රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක බලන ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න. රන්වන් පාට වෙනකන් ඔයාලා මේක බදින්න ඕනි. මේක ඉක්මනින් හදා ගන්න පුළුවන් රස කෑමක්. බලන්නකෝ අපි හදාගත්ත නාරං කැවුම් ටික කොහොමද කියලා. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.